අපි ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ ප්‍රධාන කොට ඇති වාසනාවන්ත සත්පුරුෂ සදහැවතුනි, විශේෂයෙන් අද දවසේ ලසන්ත රුධිගු මැතිතුමන්, නෝනා මහත්මිය, පුතුණුවන් ඇතුළු පවුලේ සදහැවත් ඥාති කල්යාණ මිත්‍ර වාසනාවන්ත සත්පුරුෂ සදහැවතුනි, මේ සුවිශේෂී පින්කම් අපි සිද්ධ කරන්නටයි සූදානම. අපේ ලසන්ත මැතිතුමන් සිද්ධ කරන්නට යෙදුන ආරාධනාව අනුව අද දවසේ විශේෂයෙන් කොළඹ පළාතේ සිට මේ ධර්ම දේශනාව සඳහා වැඩමවා වදාළන්ට යෙදුනේ මම හිතන්නේ අපි කවුරුත් මාධ්‍ය හරහා හොඳින් දැක තිබෙන, ඒ වගේම විශේෂ වශයෙන්ම මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු කතිකාචාර්ය, ඒ වගේම කණුගන්නාව මුදලිවත් විහාරයේ විහාරාධිපති, මේ විහාරයේ ප්‍රධාන කොට ඇති විහාර ගණයන්හි විහාරාධිපතියේ උසුලන, ඒ වගේම අනුරාධපුර සාරානන්ද පිරිවෙන්නේ හිටපු පරිවර්තනාධිපති නම කියන්නට අවසරයි අපේ ගෞරවනීය නෙළුවා කන්දේ ඥානানন্দ නායක මාහිම්පාණන් වහන්සේ අද දවසේ මේ සුවිශේෂී පින්කම සඳහා වැඩමවන්නට යෙදුණා. විශේෂයෙන් මේ ආරාධනාව සඳහා අපට ආචාර්ය සුමිත් පතිරාජ මහත්මයා අපට විශේෂ උදව් උපකාර කරන්නට යෙදුණා. ඒ කාරණාව සිහිපත් කරමින් දීර්ඝව කාලයේ මේ සඳහා වෙන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ මොහොතේ විශේෂයෙන් මේ පින් කටයුත්තේ විශේෂයෙන් චාරිත්‍රානුකූලව දෙහත් වට්ටිය පිළිගන්වලා මේ ධර්ම දේශනාවට ආරාධනා කරන ලෙස විශේෂයෙන් අපේ කල්යාණ මිත්‍ර ලසන්ත රුද්‍රිගු මැතිතුමන්ට අපි මතක් කර සිටිනවා චාරිත්‍රානුකූලව ඒ ආරාධනාව සිද්ධ කරන ලෙස. අපි කවුරුත් විශේෂ වශයෙන්ම අද දවසේ බොහෝ වැඩ කටයුතු තිබුණත් විශේෂ වශයෙන්ම දිදුල මාධ්‍ය හරහා අද වැඩසටහනක් තිබුණත් විශේෂයෙන් මේ සියල්ලත් බැහැර කරමින් අපේ මේ ධර්ම දේශනාව සඳහා වැඩමවන්නට යෙදුන අපේ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ, විශේෂයෙන් අපි කවුරුත් ගිහි පැවිදි අපි හැම දෙනාම පාදාභිවන්දනාවෙන් යුක්තව පිළිගන්නෙමි කියන අදහසින් යුක්තව අපි කවුරුත් නැවත වතාවක් සාදුකාරයක් දීලා පිළිගනිමු. හොඳයි, සාදුකාරයක් පවත්වමු. නමස්කාරය කියමු පන්සිල් සමාදන් වීමට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ကာමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิ
සුරාමීරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බුද්ධෝති ලෝකනාතං සුරනර නමිතං ගෝර සංසාර තීරණං තීරං ගම්භීරවන්තං සකල ගුණ නිදින් ධර්ම රාජාපි ශ්‍රේෂ්ඨං දේවං දේවාති දේවං ත්‍රිභුවන තිලකං කාමලෝකාපි වර්ධෙන් ප්‍රණමිතං ස්වහරන්තං සූරශ්‍රීහං බුද්ධරාජං ධම්මරාජං සංඝරාජං නමාමි. කටයුතු පණ්ඩිත හාමුදුරුවන්ගෙන් අවසරයි. ලසන්ත මහත්මයා ප්‍රධාන කරගත්තේ පවුලේ ඇත්තෝ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි පින්වතියනි දරුවනි, විශේෂයෙන්ම අපේ සුමිත් මහත්මයාගේ හදිසි ආරාධනාවක් තමයි අද මේ ධර්මානුශාසනාවට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ. මොකද අපේ පණ්ඩිත හාමුදුරුවෝ මතක් කරපු විදිහට අද රාත්‍රියේ 9 ඉඳලා 11 වෙනකන් සජීව සාකච්ඡාවක් තියෙනවා දිදුල රූපවාහිනියේ. ඉතින් ඒකට වෙන කෙනෙක් යොදලා මේ වචනේ අහක දාන්න බැරි නිසා මම කිව්වා මම එන්නම් කියලා. මේ පින්කම සිද්ධ කරන අවස්ථාවේ පින්කමේ අරමුණු මොනවද කියලා ඔය ඇත්තෝ දන්නවා. මෙතුමාගේ දයාබර පුතණුවන් බිපුන් රුද්‍ර පුතණුවන් අභාව ප්‍රාප්ත වෙලා වසර 2ක් පිරීම නිමිත්තෙන් ඒ පුතණුවන් ඇතුළු මිය පරලොව ගිය අයට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුව තමයි මූලිකව තියෙන්නේ. සකුන්තලා රුද්‍රිගු මෑණියන්, ඒ වගේම හෙන්ද්‍රි රුද්‍රිගු පියතුමාණන් ඇතුළු. ඊට අමතරව ඔය අත්තන්ට පින් සිද්ධ කරගන්න. පහුගිය දවස්වල ඇති වුණු මේ කුණාටු සහිත අවස්ථාවෙන් පස්සේ මේ වෙනකොට ගොඩක් දෙනෙක් අසරණ තත්වයට පත් වෙලා ඉන්නවා. මේ කුරුණෑගල පැත්තට ඒක නොදැනුණාට මගේ පන්සල කඩුගන්නාව, ඉතින් කඩුගන්නාවේ පන්සල ඉතුරු වෙන්න ගමේ දෙකෙන් පංගුවක් විතර විනාශ වෙලා. ඉතින් ඒ වායේ
අසරණ වෙච්ච අය ගොඩක් ඉන්නවා මේ වෙනකොට. ඊට අමතරව පවුල් පිටින්ම හොයාගන්නත් නැති මට්ටමට විනාශ වුණා. ඒ අතරින් ඔබ පහුගිය දවස්වල දකින්න ඇති මාධ්‍යයෙන් ඔබට පෙන්නුවක් කිව්වා එකම පවුලේ 6 දෙනෙකුගේ මිනි ගොඩ ගන්න පුළුවන්කම ලැබුණා දවස් කීපයකට පස්සේ. ඒ ගෙදර ඇති දැඩි කරලා හිටපු බල්ලා දක්වපු සංකේත නිසා. ඒක දකින්න ඇතිනේ කවුරුත්. ඒ සුනකයා දවස් 2-3කට පස්සේ එතෙන්ට ඇවිල්ලා ඔහු තනින් තන පහුරු ගන්න වෙලා තියෙනවා. ඒ වෙනකොට ඒ ගෙදර හිටපු 6 දෙනාම යට කරගෙන පස් කන්ද ඇවිල්ලා තියෙනවා. අඩි 9ක් යට තමයි මේ මිනි තියෙනවයි කියලා කිව්වේ. හැබැයි සහන කණ්ඩායම් මේක හොයාගන්න එකත් අතහැරියා. මොකද අඩි 9ක් හරන්න ඕනනේ. හරියටම තැන දන්නෙත් නැහැ. නමුත් අර සුනකයා තැන් තැන්වල පහුරු ගාපු නිසා ඒ තැන් හැරුවට පස්සේ ගෙදර 6 දෙනාගෙම මලකඳන් ගත්තා. මේ සිද්ධිය රූපවාහිනියෙන් පෙන්නනකොට ගුවන්විදුලියෙන් කියනකොට මට එකවරම මතක් වුණා බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක්. ඒ තමයි ඔයත් අහලා තියෙනවා චුල්ල කම්ම විභංග සූත්‍රය කියලා සමහර විට අහලා ඇති. චුල්ල කම්ම විභංග සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සිටු පුත්‍රයෙකුට සුභ කියන සිටු පුත්‍රයාට ඔහුගේ තාත්තා තමයි 80 කෝටියක් ධනෙ තිබුණු තෝදෙය්‍ය සිටුතුමා. ඔවුන් බ්‍රාහ්මණයෝ. නමුත් මේ තෝදෙය්‍ය සිටුතුමාට මහා ධනයක් තිබුණා. කිසිම කෙනෙකුට කිසිම දෙයක් දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔහුගේ මේ හැසිරීම නිසා ඔහු තව තවත් දුකට පත් වෙන බව දැනගෙන සිටුතුමාගේ මාලිගාවට පිඩුසිඟා වැඩියා. පිඩුසිඟා වැඩියාම ඉතින් ගේ ඇතුළට එන්නේ නැහනේ. ගේ ඉස්සරහා හාමුදුරුවෝ හිටගෙන ඉන්නවා එහෙමයි. බුදුහාමුදුරන් වහන්සේත් වැඩලා ගේ ඉස්සරහා හිටගෙන හිටියා. සිටුතුමා දැක්කා ගෞතමයෝ ඇවිල්ලා ඉන්නවා. වඳින්නේ ඔවුන් බමුණෝ නිසා සිටුතුමා ඉස්සරහට ගිහිල්ලා කිව්වා අතපය තියෙන්නේ හම්බ කරගෙන කණ එකනේ තියෙන්නේ. හිඟා කන්න දෙන්න එක එක්කෙනාගේ. මෙහෙත් ඔහෙට කෑම දෙන්න කවුරුවත් නැහැ. යන්න කිව්වා. බුදුහාමුදුරුවෝ නිස්සබ්දව ආපහු වැඩියා. පහවදත් උන්වහන්සේ වැඩියා. එදත් ওই ටිකම කිව්වා. දැන් උනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේක අහගන්නම එනවා. දොස් කියන එක අහගන්නම ආව මේ මිනිස්සයා වෙනස් වුනේත් නැහැ. ආපු හැමදාවකම බැනලා එලවා ගත්තා. අන්තිමේට මේ මිනිස්සයා මැරිලා ටික දවසක් ගියාට පස්සේ සිටු මාලිගාවෙම ඇති කරලා හිටපු බැල්ලිට දාව පැටියෙක් හැටියට උපන්නා. කවුද එහෙම උපන්නේ? සිටුතුමා. ඒක කවුරුවත් දන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේ විතරයි ඒක දන්නේ. ඒ උන්වහන්සේගේ බුදු නුවණින් දැනගත්ත නිසා බුදුහාමුදුරුවන් වහන්සේ ආපහු සිටු මැදුරට කාලයකට පස්සේ දැන් පිණ්ඩපාතේ වැඩියා. වැඩලා ඉස්සරහා හිටගෙන ඉන්නකොට බලු පැටියා බුරාගෙන ආවා. පරණ පුරුද්දට බුරාගෙන ආව. බුදුහාමුදුරුවන් වහන්සේ කිව්වා තෝදෙය උඹ ගිය ආත්මෙත් මට බිරුවා. මේ ආත්මෙත් බුරන්නද ලෑස්ති කියලා.
බලු පැටියට ලැජ්ජා හිතුණා කියලා තමයි තියෙන්නේ. ලැජ්ජා හිතලා ගිහිල්ලා ලිබ්බොක්කේ නිදාගත්තලු. මහා ගෙවල් වල බල්ලෝ වුණත් එහෙම නිදන්නේ නැහනේ. ඒගොල්ලන්ට ඉන්න තැන් තියෙනවානේ හදලා. සමහර වෙලාවට ළමයින්වත් නැති සැප තියෙනවා. ඒක එහෙම තමයි. දැන් මෙයා ලිබ්බොක්කේ නිදාගත්තාම බුදුහාමුදුරුවෝ ආපහු වැඩියා. හවස සිටු පුත්‍රයා ආවේ. සුබ බලු පැටියා වෙනද වගේ පේන්න හිටියේ නෑ. දැසිදස් කම්කරුවන්ගෙන් විමසුවා කෝ බලු පැටියා අපේ නෑ. අන ලිබ්බොක්කේ. එයා කතා කරුවට එන්නෙත් නෑ. ඇයි? ගෞතමය උදේ ඇවිල්ලා තමුන්නාන්සේගේ තාත්තගේ නම කියලා කතා කරේ කිව්වා. ඒ වෙලාවෙ ඉඳලා බලු පැටියා ලිබ්බොක්කේ. සුබට හරි කේන්ති ආවා. සුබ කල්පනා කළා ගෞතමයන්ට වැරදිලා බමුණෝ බල්ලෝ වෙන්නේ නැහැ. බමුණෝ කියලා කියන්නේ කුලවතුන්. බමුණෝ කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ ජාතියක්. ඊටත් අමතරව අපේ තාත්තා මේ පළාත හිටපු මහා ධනපතියා සිටුවරයා එහෙම අය බල්ලෝ වෙනවද? ගෞතමයන් වහන්සේට වැරදිලා යන්න ඕන ගෞතමයෝ හම්බෙන්න කියලා ගියා ජේතවනාරාමයට. බුදුරජාණන් වහන්සේ දැනගත්තා සුබ එන්නේ හොඳින් නෙවෙයි. දොස් කියලා යන්න. දැනගත්ත බුදුහාමුදුරු සුබට කතා කරලා වාඩි වෙන්න කිව්වා. ඔහු බුදුහාමුදුරුවන්ට ගොඩක් නොසෑහෙන්න දොස් කිව්වා. දොස් කියලා කිව්වා ගෞතමයෝ හිතාගෙන ඉන්නේ අපේ තාත්තා බල්ලෙක් වුණා කියලාද? එහෙම වෙන්නේ නැහැ. හිතන්නත් එපා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කිව්වා සුබ කලබල වෙන්න එපා. ආපහු ගෙදර ගිහිල්ලා බලු පැටියා පිරිසිදු කරලා නාවලා එහෙම කිරිබතක් උයලා කන්න දෙන්න කිව්වා. කවලා නිදි කරවන්න. අඩනින්දේ පසු වෙනකොට කනට කරලා කියන්න තාත්තේ අර මට නොකියා හංගලා තියෙන ධනෙ කොහෙද තියෙන්නේ කියලා. ඒක පෙන්නුවොත් ආපහු මං හම්බෙන්න එන්න කිව්වා. සුබ ගිහිල්ලා අර විදිහටම වැඩේ කළා. කරලා අඩනින්දේ පසු වෙනකොට බලු පැටියාගේ කනට කරලා කිව්වා මට අර නොකියා හංගලා තියෙන ධනෙ කොහෙද තියෙන්නේ තාත්තා කියලා. බලු පැටියා කම්පොට ගහලා එක පාරටම නැගිටලා වත්ත පහල තැනකට ගිහිල්ලා පහුරු ගෑවයි කියනවා. මිනිස්සු දාලා එතන හැරුවට පස්සේ කෙන්ඩිවල වල දාලා තිබුණු මසුරන් කාසි ගොඩ ගත්තා කියනවා. දැන් සුබට හරි දුකයි. ඉස්සල්ලා කේන්තිය තිබුණේ. දැන් දුකයි අපේ තාත්තට වෙච්ච දේ කියලා. වහාම සුබ ගියා ආයේ බුදුහාමුදුරුවෝ හම්බෙන්න. බුදුහාමුදුරුවෝ දැනගත්තා දැන් සුබ එන්නේ බලවත් කම්පණයකින් කනගාටුවකින්. දැන් ඔහුට මෛත්‍රියෙන් කතා කරන්න ඕන. සරපරුස වෙන්න හොඳ නැහැ කියලා ආවට පස්සේ වෙනදා වගේම වාඩි වෙන්න කියලා. මොකද සුබ? අනේ භාග්‍යවතුන් වහන්සේ මේක නම් හිතා ගන්න බෑ. අපේ තාත්තා කොහොම හිටපු කෙනෙක්ද? මේසා විශාල ධනයක් තිබුණා. මේ ප්‍රදේශයේ බලය පතුරවාගෙන හිටියේ. තාත්තගේ වචනයට ගොඩක් දෙනා අවනතයි. සල්ලි වලට තාත්තට කරන්න බැරි දෙයක් නැහැ. හැබැයි මේක මට තේරුණාට පස්සේ දරා ගන්න බෑ කිව්වා. ඇයි එහෙම වෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ බුදුහාමුදුරන් වහන්සේ සුබට කිව්වා කම්මස්සකාතේ මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතාය කියලා. ඔය වණ ටික තමයි බුදුහාමුදුරන් වහන්සේ සුබට පැහැදිලි කළේ. මොකද්ද ඒකෙන් බුදුහාමුදුරෝ පෙන්නලා දුන්නේ? සුබ
මේ ලෝකේ හැම මිනිස්සෙක්ම එනකොට අරන් ආපු දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ ආවෙත් මොකුත් නැතුව යන්නෙත් මොකුත් නැතුව කියලා තමයි. හැබැයි එනකොට අරන් ආපු දෙයක් තියෙනවා. ඒ තමයි කර්ම ශක්තිය. මේ ඉන්න අපි හැම කෙනෙක්මත් මේ මිය පරලෝකියා වූ සිහිපත් කරන හැම දිනාමත් උපදිනකොට අරන් ඇවිල්ලා තියෙනවා කර්ම ශක්තියක්. ඒක අපි කාටවත් පේන්නේ නැහැ. කවුරුවත් දන්නෙත් නැහැ. දන්නවා නම් දන්න එකම කෙනා ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. කම්මස්සකාතේ මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණෝ හැම කෙනෙක්ම සුබ කර්මයේ දායාද කරගෙන ඇවිල්ලා ඉපදිලා ඉන්නේ. කර්ම යෝනියක් හැටියට ඉපදිලා ඉන්නවා. කර්මයේ ඥාතිත්වෙහිලා සලකගෙන ඉපදිලා ඉන්නවා. කර්මයේ පිහිට ලබාගෙන ඉපදිලා ඉන්නවා. ඒ වගේම කම්මං සත්තේ විභජති අදිදං හීනප්පනීතතාය. මේ එකිනෙකා වෙනස් විදිහට මිනිස්සුන්ගේ ස්වභාවය දකින්න හම් වෙන්නේ එකම අම්මගේ තාත්තගේ දරුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා නම් දෙතුන් ආකාරයි. කයෙන් යම් යම් ලක්ෂණ තියෙන්න පුළුවන් සමාන ඒවා. නමුත් සිතෙන් සිතුවිලි පැත්තෙන් තුන් දෙනෙක් ඉන්නවා නම් තුන් ආකාරයි. පස් දෙනෙක් ඉන්නවා නම් පස් ආකාරයි. ඇයි ඒක තමයි කර්මයේ ශක්තිය. ඒ නිසා මිනිස්සු උස්පහත් වශයෙන් බෙදලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි කර්ම ශක්තියයි කියලා බුදුහාමුදුරන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. දීලා කිව්වා ඔබේ පියතුමා බලවත් දුර්වල කර්ම ශක්තියක ප්‍රතිඵලයක් හැටියට ප්‍රතිසන්දියක් ලැබුවා. ඒ නිසා තමයි gederම බැල්ලිට දාව පැටියෙක් හැටියට උපන්නේ. මේක වෙනස් කරගන්න පුළුවන්කම තියෙන්නේ තමන්ටමයි. ඒක බුදුහාමුදුරන්ට වෙනස් කරන්නත් බෑ, රාතන් වහන්සේලාට වෙනස් කරන්නත් බෑ, පන්සලේ හාමුදුරුවන්ට වෙනස් කරන්නත් බෑ, දෙවියන් වහන්සේට වෙනස් කරන්නත් බෑ. වෙනස් කරගන්න පුළුවන්කම තියෙන්නේ තමන්ට විතරයි. මම මේ ටික මුලින් සඳහන් කළේ බුදුහාමුදුරන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමයක් තියෙනවා පින්වතුනි. ඒ තමයි පුච්ඡා වසිත දේශනා ක්‍රමය කියලා. අහලත් ඇති, සමහර ලාවට අහලා නැතුවත් ඇති. අපිට පුරුදුලා තියෙන්නේ මෙහෙම බණ කියන එකනේ. බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි බණ කියලා තියෙන ක්‍රම 4කට. බුදුහාමුදුරෝ දේශනා කරපු බණ ක්‍රම 4 නම් වශයෙන් කියන්නම් කොයික විස්තර කරන්න ගියාම වෙලා යනවනේ. ඒ තමයි අත්තජ්ජාසය දේශනා. අත්තජ්ජාසය දේශනා කියන්නේ කාගේවත් ආරාධනාවක් නැතුව උන්වහන්සේම හිතලා කියපු බණ. ඒවා තමයි වැඩියෙන් තියෙන්නේ. මේ අපිට ආරාධනා කරනවා වගේ කවුරුවත් ආරාධනා කළේ නැහැ බුදුහාමුදුරන්ට බණ කියන්න. එහෙම කලාතුරකින් තමයි ආරාධනා කළේ. වැඩිපුරම කියලා තියෙන්නේ බුදුහාමුදුරු හිතපු ඒවා. හිතලා අත්තජ්ජාසය දේශනා. ඒ වයින්ුත් වැඩිපුර දේශනා කරලා තියෙන්නේ හාමුදුරුවරුන්ට. ගියන්න කියපු බණ තියෙන්නේ ටිකයි. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ හාමුදුරුවොත් එක්ක නිසා පන්සලේනේ. ඒ හන්දා. දෙවෙනි ක්‍රමය තමයි පරජ්ජාසය දේශනා. අනුන්ගේ ඉල්ලීමකට ආරාධනාවකට කියපු බණ. ඒකට කිව්වේ පරජ්ජාසය දේශනා. තුන්වෙනි එක පුච්ඡා වසිත දේශනා. පුච්ඡා වසිත දේශනා කියලා කියන්නේ සමහරු බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ප්‍රශ්න ඇහුවා. ඒවට උත්තර දීමක් හැටියට බුදුහාමුදුරුවෝ බණ කිව්වා. ඇතැම් වෙලාවට බුදුරජාණන් වහන්සේ
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගෙන් ප්‍රශ්න කරමින් බණ අහලා තියෙනවා. බණ දේශනා කරලා තියෙනවා. ඉස්සරහා ඉන්න අයගෙන් ප්‍රශ්න කරනවා. ඔබ මේක දන්නවද? භාග්‍යවතුන් වහන්සේ මට නම් මේක එහෙම අවබෝධයක් නැහැ කිව්වම ඒ කාරණේ මෙන්න මේකයි කියලා බුදුහාමුදුරුවෝ ඊට පස්සේ පැහැදිලි කරලා ඒකෙන් පස්සේ වෙන දේ ඔබ දන්නවද කියලා ආය අහලා ඔහොම ප්‍රශ්න අහමින් බණ කියලා තියෙනවා. ඒකට කියන්නේ පුච්ඡාවසිත දේශනා. තව ක්‍රමයක් තියෙනවා ඒ තමයි අට්ටුප්පත්තික දේශනා. අට්ටුප්පත්තික දේශනා කියලා කියන්නේ කලකෝලහල යුද්ධ ඒ වගේම වසංගත ස්වාභාවික විපත් කැරලි කෝලාහල වාගේ දේවල් ඇති වෙච්චි වෙලාවල් වලදී බුදුහාමුදුරන් වහන්සේ එතෙන්ද වැඩලා බණ කියලා තියෙනවා. ඔය ක්‍රම හතර තමයි බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙන්නේ භාවිතා කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් මේ වෙලාවේදී මං කැමති අර පුච්ඡාවසිත දේශනා ක්‍රමයකින්ම පටන් ගන්න මං අර කියාපු කාරණේ ටිකක් පැහැදිලි කරන්න. ඒ මොකද පින්වතුනි මේ ඉන්න වැඩිහිටි සියලු දෙනාම තරුණ වයසේ ඉන්න දරුවොත් වැඩිහිටි අම්මලා තාත්තලාත් කර්මය ගැන අහලා තියෙනවනේ. හරියට තේරුම් ගත්තද නැද්ද මන් දන්නේ කර්මය ගැන අහලා තියෙනවනේ. ඇයි? අපි විභාගෙට ලියලා තියෙනවනේ කර්මය කියලා පාඩමකින් ප්‍රශ්න වලට උත්තර බුද්ධ ධර්මයේ පොතේ. සාමාන්‍ය පෙළ විභාගෙට ඊට පල්ලෙහා තියෙන 7 8 9 වාගේ පන්ති වලත් කර්මය යම් තරමකට තියෙනවනේ. කර්මය ගැන ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා දරුවන්ට කොච්චර කියනවද? ඕක තමයි කර්මයේ පුතේ. කර්මික මහත කරන්න දෙයක් නෑ මේ විඳින්නේ කර්ම තමයි කියකෑම. ඒ නිසා කර්මයේ පිළිබඳව අපි අහලා තියෙනවා. අවබෝධ කරගෙන තියනවද නැද්ද මම දන්නේ. අහලා තියෙනවා කියලා තියෙනවා කියවනවා. ඒ කොච්චර කිව්වත් අහලා තිබුණත් අපි දැන් මිත්‍යාවක පැටලිලා ඉන්න බව පේන්න තියෙනවා. ඒ තමයි මොකද්ද කර්මය කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. ඔයත් අහලා තියෙන පාඩයක් මම මතක් කරලා දෙන්නම්. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. අහලා තියෙනවනේ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. තේරුම මොකද්ද? මහණෙනි මම කර්මය කියලා කියන්නේ හිතා මතා කරනු ලබන ක්‍රියාකාරකම්. හිතා මතා කරනු ලබන ක්‍රියාකාරකම්. යම් කිසි දෙයක් නොහිතා කරනවා නම් කෙරෙනවා නම් ඒක කර්ම ගණයට ඇතුළත් කළේ නැහැ. ඒකේ තේරුම එන්නේ. දැන් සිංහල භාෂාවේ අපි අහලා තියෙනවා අචේතනික ක්‍රියා සචේතනික ක්‍රියා කියලා. අපි කරන වැඩ දෙවර්ගයයිනේ තියෙන්නේ. අචේතනික ක්‍රියා කියන්නේ හිතන් නැතුව කෙරෙන ඒවා. දැන් ඔය ඉන්න ගමන් හුස්ම ගන්නවා හෙලනවා. හිතනවද? නෑ. ඕක හිත කරන්න ගියොත් අනිත් වැඩ ඔක්කොම නවත්තන්න වෙනවා. ඒක කෙරෙනවා. ඇස්පිල්ලම් ගහන එක හිතනවද? නෑ. ඒක කෙරෙනවා. ඕවා හිතලා කරන්න ගියාම මොකද වෙන්නේ? ඒක භාවනාවක්. නැද්ද බලන්නකෝ. හුස්ම ඉහළට ගැනීම පහළට හෙලීම හිතලා කරනකොට ඕකට කියන්නේ ආනාපාන සති භාවනාව කියලා. එහෙමයි. නිතර කෙරෙන ක්‍රියාව හිත මුල් කරගෙන කරන්න පුරුදු කරනවා. ඒක එතකොට වෙනස් එකක්. ඔය දෙක තුනක් හැර අනිත් ඔක්කොම අපි කරන්නේ හිතලා. දැන් මම මේ කතා කරන්නේත් මං හිතන විදිහට. ඕගොල්ලෝ දැන් කොච්චර දේවල් හිතනවද කොහොම වාඩි වෙලා? ඔහොම හිටියට ඔක්කොම බණ අහනවද නැහනේ නේද? එක එක ඒවා මතක් වෙනවා හිතෙනවා. සිත කොච්චර තැන් වලට ගමන් කරනවද? ඒ නිසානේ කිව්වේ දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං. ශරීරයේ මෙතන තියාගෙන සිත යවන්න පුළුවන් සිතුවිලි එහාට මෙහාට.
දැන් ඔහොම ඉඳලා ගෙදරට බැයිද සිතුවිලි යවන්න? ආව මට දොර ලොක් කරාද කියලා මතක නෑ පොඩ්ඩක් කියලා ආය යවනවා එහාට. පොඩ්ඩක් බලනවා ලොක් කරා. ඔව් ලොක් කරා තමයිනේ. එහා පැත්තේ ජනලේ අරලා අද කවුරුවත් නැති බව දැනගත්තොත් බයයි බෑ කියලා ආයෙ හිතනවා. මේ හිත ගමන් කරන්නේ. එතකොට හිතලා කරනු ලබන සෑම ක්‍රියාවක්ම හිතින් හිතන ඒවා, කටින් කතා කරන වචන, ශාරීරිය මෙහෙवला කරනු ලබන ක්‍රියා. මේවා ඔක්කොම බුදුහාමුදුරුවෝ කම්ම කියන ගණයට ඇතුළත් කළේ. කර්ම. ඒ හන්දා තමයි හිතින් හිතන ඒවා මනෝ කම්ම කියලා කිව්වා. කටින් කතා කරන වචන වචී කම්ම කියලා කිව්වා. ශරීරයෙන් කරන ක්‍රියාකාරකම් කාය කම්ම කියලා කිව්වා. මේ ටික තමයි අපි කරන්නේ. ඒ නිසා සිත නැත්තම් අපිට කිසි දෙයක් කරන්න බෑ. සිත නිරුද්ධ වුණාම, සිත මෙහෙව්වේ නැත්තම් මුකුත් කරන්න බෑ. මේ ඔක්කොම කරන්නේ සිත මෙහෙवला. ඒ වුණාට ඕගොල්ලෝ දැන් අහලා තියෙන බණපදයක් කියලා කියනවනේ මොකද්ද? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. කාටද තේරුම කියන්න පුළුවන්? අදහස ඒකයි මම පුච්ඡාවසිත ක්‍රමයෙන් පොඩ්ඩක් පටන් ගන්නම් කියලා. මං ගුරුවරයෙක් නිසා ඒක අහන්නේ. දන්න එක්කෙනෙක් කියන්නකෝ. අචින්තිතම්පි භවති. දැන් මම දැක්ක මේ තරුණ ළමයි ටී-ෂර්ට් වලත් ගහගෙන ඉන්නවා. වාහනවල තියෙනවා. ස්ටිකර් අලවලා. නොදන්න කෙනෙක් නැහැ. මොකද්ද අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියන්නේ? තේරුම? කියන්නකෝ දුවේ. අර පඩිපෙළේ වඩලා ඉන්න දුව කියනවා. කියන්නකෝ බලන්න. හිතන කිසි දෙයක් වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ. හරිද? හරිනේ? ඕකට තමයි මිත්‍යාව කිව්වේ. වචනාර්ථෙත් ඒක නෙවෙයි. ඒක බුද්ධ දේශනාවකුත් නෙවෙයි. අපිට පුරුදු වෙලා තියෙන්නේ මොකක් හරි පැතිරිලා ගියාම අපිත් ඒක මුමුණන්නනේ. ඒකනේ පුරුදු වෙලා තියෙන්නේ. වචනාර්ථය තමයි අචින්තිතම්පි භවති. නොසිතන දේ වෙයි. නොසිතන දේ වෙයි. චින්තිතම්පි විනස්සති. සිතන දේ විනාශ වෙයි. හරි? නොසිතන දේ වෙයි. සිතන දේ විනාශ වෙයි. මේක කොහෙද තියෙන්නේ? මොන සූත්‍රයේද? සූත්‍රයක නෙමෙයි තියෙන්නේ. මේක තියෙන්නේ ජාතක පාළියේ සරභ මිග ජාතකේ. ජාතක පාළියේ සරභ මිග ජාතකේ. ඒක ජාතක කතාවක්. බුද්ධ දේශනාවක් නෙමෙයි. ඒකේ සිද්ධියත් කෙටියෙන් කියලා ඉන්න. මොකද ඒක දැනගන්න ඕන කාරණයක්. නැත්තම් අපි කොහෙද යන්නේ කියලා දන්නෙත් නැහැ. කරන්නේ මොනවද කියලා දන්නෙත් නැහැ. ඒකේ තියෙන්නේ කතන්දරේ තියෙන්නේ රජ්ජුරුවෝ රජ පිරිසත් කැටුව යනවා කැලේට මුව දඩේමේ. අර මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිනකොට දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ පිරිසත් එක්ක ගියා වගේ. මුව දඩේමේ යනවා. රජවරුන්ගේ එහෙම තිබුණානේ. විනෝදෙට කරන වැඩ. ඉතින් මුව දඩේමේ ගියාම ඒක රජ්ජුරුවෝ කිව්වා තමන්ගේ පිරිසට තමන් ඉස්සරහින් යන මුවාට ළඟ ඉන්න කෙනා විදින්න ඕනේ. ඉස්සරහින් යන මුවාට ළඟ ඉන්න කෙනා විදින්න ඕනේ කියලා. විදලා මරන්න ඕනේ කිව්වා. අනික් කට්ටිය හා කියලා පිරිස කතා කරගත්ත රජ්ජුරුවෝ ඉස්සරහින් මුවෙක් අරිමු බලන්න. එතකොට මේ නියෝගේ දීපු කෙනා විදින්න එපේ. යවමු කියලා. මුවෙක් යවුවා රජ්ජුරුවෝ ඉස්සරහින්. රජ්ජුරුවෝ විද්දා මුවාට. වැදුනේ නැහැ. ඊට පස්සේ කළේ මොකද්ද? රජ්ජුරුවෝ මුවා පසුපස්සේ හඹාගෙන ගියා. මුවා දිහා බලාගෙන දුවගෙන යනකොට කැලේ මැද්දේනේ
රජ්ජුරුව නරාවලක වැටුණා කියලා ඔය ජාතක කතා ඇවිත් නරාවලක් කියලා කියන්නේ අසුචි වලක්. කුණු වලක්. කුණු වලකට වැටුණා. දැන් රජ්ජුරුව බේරගන්න කියලා වලේ ඉඳලා කෑ ගහනවා පිරිස ඇවිල්ලා රජ්ජුරුව උඩට ගත්තා. ගත්තට පස්සේ රජ්ජුරුව කියනවා අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. හිතපු දේ නොහිතපු දේ වුණා හිතපු දේ විනාශ වුණා. නොහිතපු දේ මොකද්ද? වලේ වැටයි කියලා හිතුවේ නෑනේ. නොහිතපු දෙයක් වුණා. හිතපු දේ නැතිව ගියා. හිතුවේ මුවාට විදලා මරා ගන්න. ඒ වැඩේ කරගන්න බැරි වුණා කියලා. දැන් අපි මේකට දීලා තියෙන අර්ථකථනය මොකද්ද? හිතන කිසි දෙයක් වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න බෑ. එහෙමනම් හිතන කිසි දෙයක් වෙන්නේ නැත්තම් මොකටද මේ පින්කම් කරන්නේ? මොකටද ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ? මොකටද රස්සා කරන්නේ? මොකටද දරුමල්ලු හදන්නේ? ගෙවල් දොරවල් හදන්නේ? ලෙඩ දුක් වුණාම බෙහෙත් හේත් ගන්න. හිතන දේවල් වෙන්නේ නැත්තම් මුකුත් වෙන්නේ නැත්තම් මුකුත් කරන්න දෙයක් නැහැ. පැත්තකටලා ඉන්න තියෙන්නේ වෙන දෙයක් බලාගෙන. ඕක තිබුණේ ඔය ඉගැන්වීම බුදුහාමුදුරුව පහළ වෙච්ච කාලේ නිගණ්ඨනාථ පුත්තලග. කරන කිසි දෙයක පළක් නැහැ. හොඳ නරක කියලා දෙයක්වත් නැහැ. අම්මා තාත්තා කියලා දෙන්නෙකුත් නැහැ. ඒ නිසා කුසල අකුසල් කියලා જાතියකුත් නැහැ. මොනවා කළත් එකයි නොකළත් එකයි වෙන දේ බලාගෙන ඉන්න කිව්වා. එච්චරයි. අපි විශ්වාස කරනවා නම් හිතන කිසි දෙයකින් යමක් වෙන්නේ නැහැ කියලා මුකුත් වෙන්නේ නැහැ කියලා අපිට මේ මුකුත් කරන්න ඕනෙත් නැහැ. දැන් ඕකේ භයානකකම මේක නෙවෙයි. මේකට තමයි පින්වතුනි දසවැදෑරුම් මිත්‍යා දෘෂ්ටිය කියලා බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ. ඉතින් ඒක නිසා මම මේ කියන්නේ මේ මතය පුද්ගලයින් නෙමෙයි. මේක අපි හරි හැටි තේරුම් ගත්තේ නැත්නම් අපිවත් දන්නේ නැහැ. මේ කරන කිසි දෙයක එහෙනම් පළක් නැහැ. ඒකයි. ඇයි අපි ඔක්කොම හිතලානේ මේ කරන්නේ? දැන් මේ පින්කම කරන්න ලසන්ත මාත්‍යා හිතුවේ නැද්ද? කොච්චර හිතන්නේ නැද්ද? මේම කරන්න ඕන. ඊළඟට එන යන අයට පහසුකම් හදන්න ඕන මෙහෙම. සංග්‍රහ කරනවා ඒගොල්ලන්ට සංග්‍රහ කරන්න මෙහෙම ඕන. ඒකට තැනක් හොයා ගන්න ඕන. කාට හරි මේවා ඔක්කොම හිතන ඒවානේ. ඉතින් හිතන කිසි දෙයක පළක් නැත්තම් වෙන දෙයක් බලාගෙන ලසන්ත මාතර තිබ්බේ ගෙදරටලා ඉන්න. එහෙමයි. ඒක නිසා මේ දහම තෝරා ගැනීම තමයි අමාරු. බුදුහාමුදුරන්ගේ දහම තෝරා ගැනීමයි අමාරු. මේක අවබෝධ කරගන්නවා කියන එක පහසු නෑ. බුදුහාමුදුරුවෝ තමයි පින්වතුනි දරුවනි ලෝකෙට ඉගැන්වුවේ හිතන්න. බුදුහාමුදුරුවෝ තමයි මිනිස්සුන්ට හිතන හැටි කියලා දුන්නේ. ඇයි අපි දන්නේ නෑ හිතන්න. අපි හිතක් තියෙන බව දන්නෙත් නෑ. හිතට මොනවද කරන්න පුළුවන් කියලා දන්නෙත් නෑ. ඒක නිසා හිතන හැටි දන්නෙත් නෑ. බුදුරයන් වහන්සේ නමක් කළේ ඒක තමයි. ඒ නිසා උන්වහන්සේ මුලින්ම ඉගැන්වුවේ මොකද්ද? මනෝ පුබ්බංගමා ධම්මා. සිත තමයි ප්‍රධාන. ඒක හොඳට අවබෝධ කරගන්න, තේරුම් ගන්න. එහෙම නැත්තම් ඔබ ජීවිතේම අවාසනාවන්ත කරගන්නවා, කාලකන්ණි කරගන්නවා, දුක් විඳිනවා. මේ ජීවිතේ විතරක් නෙමෙයි පරලොවත් එහෙමයි. සංයුක්ත නිකායේ තියෙනවා ඒකට ලස්සන බණපදයක්. මොකද්ද? නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යත ඉදම් භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ ආසේවිතං භාවිතං බහුලී කතං මහතෝ අත්තාය සංවත්තති. මහණෙනි මේ ලෝකයේ මිනිස්සු අතු මහා අනර්ග වස්තුවක් තියෙනවා. මන් දැක්කේ නෑ ලෝකේ එච්චර වටිනා වස්තුවක්. මොකද්ද? යත ඉදම් භික්ඛවේ චිත්තං. මිනිසා සතු සිත. මිනිසා සතු සිත.
චිත්තම් වික්කවේ ආසේවිතං භාවිතං බහුලීකතං මහතෝ අත්තාය සංවත්තති. මේ සිත යම්කිසි කෙනෙක් හොඳින් වටහාගෙන ඒක දියුණු කළොත් සංවර්ධනය කළොත් මනා ලෙස හැඩගස්සගත්තොත් ඒ තැනැත්තාට දිනන්න බැරි දෙයක් නැහැ. ළඟා කරගන්න අපහසු දෙයක් ඇත්තේ නැහැ. ඕනෑම තැනකට යන්න පුළුවන්. ඔබ හිතනවා නම් මම කාලකන්ණි අසමජ්ජාති මිනිහෙක් වෙන්න ඕන කියලා හිතන්න විතරයි ඕන. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒකට වමනාදී ඔබ කරනවා. දැන් ඔය නරක වැඩ කරනවායි කියලා දුෂ්චරිතකම් කරනවායි කියලා සමහර කොටසක් අපි මේ සමාජය හඳුන්වනවානේ. බේබද්දෝ කියනවා, කුඩුකාරයෝ කියනවා, හොරු කියනවා, වංචනිකයෝ කියනවා, අපරාධකාරයෝ කියනවා, කාමාතුරයෝ එක එක නම් තියලින් හඳුන්වන්නේ. මේ අපි වගේ අය තමයි ඒ. ඔබ වගේ අය තමයි. එතකොට අපි අර මිනිස්සුන්ව ඒ නම් වලින් හඳුන්වන්නේ ඇයි? ඒ මිනිස්සු නරකයයි සම්මත ක්‍රියාකාරකම් කරපු නිසා. නරකයයි සම්මත, නරකයයි කියලා කියන්නේ සමාජයේ ප්‍රතික්ෂේප කරන, බහුතරයක් සමාජයේ පිළි නොගන්න, සමාජ විරෝධීයයි කියන ක්‍රියාකාරකම්නේ. ඉතින් ඒවා බහුල වශයෙන් කරන අය අපි නම් පට බැඳලා අර වගේ හඳුන්වනවා. ඔබ මොහොතක් හිතන්නකෝ. ඒ මිනිස්සෙක් ගත්තාම මේ මිනිස්සයා ඒ තැනට යොමු කළේ කවුද? යොමු කළේ තමන්ගේ හිත. තමන්ගේ හිත. අනිත් අය මොනවද කරන්නේ? අනිත් අය කරන්නේ එයාගේ සිත තමාගේ පැත්තට යොමු කරවා ගන්න, නැඹුරු කරවා ගන්න උත්තේජන දීම. උත්තේජන සපේන එක. දැන් ඒකට ආසන්න සිද්ධියක් ඔබ දැක්කේ නැද්ද? අන්න ඊයේ පත්තරේ තියෙනවා කොළඹනේ මම හිතන්නේ මං ඉන්න දිස්ත්‍රික්කෙ වෙන්න ඇති ගම්පහද කොහෙද ප්‍රසිද්ධ පාසලක 12 වසරේ දියණියක් එයාට ආදරය කරනවා කියන ඒ පාසලේම පුතෙක් එන්න කියලා වෙරළාසන්න ප්‍රදේශයකදී හම්බෙමු අපි දෙන්න කතා කරමු කියලා කොහොම හරි ටියුෂන් පන්ති යනවා කියලා දුවත් ගිහිල්ලා අර මුහුදු වෙරළට. ඔය කියන්නේ මීගමු හරිය වෙන්න ඇති මට හිතෙන්නේ. මේ ළමයා මොකද කරලා තියෙන? පිරිමි ළමයා එයාගේ තව යාළුවෝ 4 දෙනෙක් උට එන්න කියලා දැන් තමන්ගේ ආදරවන්තියනේ ආවට පස්සේ මෙහාව මුලාවට පත් කරගෙන කැලෑබද ප්‍රදේශයකට අරන් ගිහලා අර 5 දෙනාම මේ ළමයාව දූෂණය කරලා ආපහු වෙරළට ගෙනත් දාලා ගිහිල්ලා. ඊයේ පත්තරවල මුල් පිටුවේ තිබුණේ. දැන් ඒ දුව මේ සමාජයේ පිළිකුල් කරන, අම්මලා තාත්තලා ප්‍රතික්ෂේප කරන කාලකන්ණි තත්වයට ඇද දැම්මේ කවුද? මිනිස්සු දොස් කියයි අර කොල්ලොන්ඩ. එහෙමනේ නේද? මහ කාලකන්ණි කොල්ලෝ කියලා. නෑ. මෙයාගේ හිත තමයි එයා ඒකට යොමු කළේ. අනිත් අයට බලපෑම් කරන්න පුළුවන්. අපිව මුලාවට පත් කරනවා කියන්නේ ඒක තමයි. ඒකයි. ඉතින් ඕක අපට ඉගැන්වුවේ ඒකෙන් මිදෙන්න කවුද? බුදුරජාණන් වහන්සේ. පුළුවන්කමක් තියනවා නම් මේ නව යෞවන වයසේ ඉන්න දුවල පුතාලට උම්මග්ග ජාතකේ පොත අරන් දෙන්න වෙන මොනවත් ඕනේ ඔය ලොකු මේ බයෝ සයන්ස් අරවම වගේ පොත් වලට වඩා. මොකද ඒකේ තියෙන්නේ ජීවිතය උගන්වන විදිය, ඉගෙන ගන්න විදිය. අනිත් ඒවා විෂයානුබද්ධ ඒවානේ. ඒකේ තියෙන්නේ ආදරය කරන්න ඕන පිළිවෙල. හරි මග කියලා දීලා තියෙනවා. දැන් අපේ ළමයි දන්නේ නැහැ ඒවා. කවුරු හරි ඇවිල්ලා මොකක් හරි ඉතින්
සිත් ඇද ගන්නා සුළු වචන ටිකකින් ආමන්ත්‍රණය කරපුවාම නැත්තම් මොකක් හරි වටිනා භාණ්ඩයක් පෙන්නපුවම ඕකටනේ ආසා කරන්නේ. ඒකටනේ පෙම්බදින්නේ. දැන් මමත් අවුරුදු 12ක විතර විශ්වවිද්‍යාලයේ ඉගෙනුවා. මට තියෙන විෂය මනෝවිද්‍යාව. හැබැයි ඒක උගන්වන්න බෑ ළමයිත් එක්ක කතා නොකර සම්බන්ධ නොවි සමීප නොවි. මනෝවිද්‍යාවනේ. අනිත් ඒවා නම් ඇවිල්ලා දේශනේ කරා ගියා. hina වෙන්නේ නැහැ කතා කරන්නෙත් නැහැ. අරක එහෙම බෑ. ඒ නිසා ළමයිත් එක්ක ඊටාම සමීප වෙන්න ඕන විෂයක් ඒක. ඒ නිසා මං ඒ දරුවන් හැසිරිච්ච විදිය හොඳට අධ්‍යයනය කළා. කොල්ලෝ ඇවිල්ලා කියන්නේ කොහොමද? මචං ෆෝන් එක දීපන්කෝ කෑල්ල හම්බෙන්න යන්න තියෙනවා. එහෙමයි කියන්නේ. ඉතින් ඇවිල්ලා ෆෝන් එක ඉල්ලගෙන යනවා. ෆෝන් එක කීයද? ලක්ෂ 1.5යි. අරන් ගිහිල්ලා අර ළමයා ළඟට ගෑනු ළමයා ළඟට ගියාම කියන්නේ මොනවද? වස්තුව රත්තරනේ මැණික ඉතින් ඔහොමනේ වචන. ගිය ගමන් ෆෝන් එක ඉල්ලගන්නේ. අයියේ අනේ දෙන්නකෝ ෆෝන් එක. මේක මොකද්ද වර්ගයේ? කීයේද? අයියෝ රංගේ ඔක එච්චර ගණන් නැහැ 1.5යි. ෆෝන් එක වෙන කාගේවත් 1.5යිලු. ඇත්තද කියලා ඉතින් අරක පොඩ්ඩක් බැලුවා. දැන් මෙයා ආදරය කරන්නේ මොකේද? ෆෝන් එකට. මේ සමාජයේ වෙන්නේ එහෙමයි ගොඩක්. ඊට පස්සේ අනිත් අයට කියන්නේ ගිහිල්ලා එහෙම තමයි මං අඳුරන අය කෙනෙක් ඉන්නවා ෆෝන් එක 1.5යිලු අනේ බලන්න එපයි. බයික් එක ලක්ෂ 8.5යිලු නැත්තම් ලක්ෂ 20යිලු. ඔව් එයාගෙම තමයි බයික් එක. එහෙමයි. ඒ නිසා දරුවනි මේ දහම තුල තියෙන්නේ බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙන්නේ උන්වහන්සේනේ ඉතින් තුන් ලෝකෙටම ගුරුවරයා. උන්වහන්සේ උගන්වලා තියෙන්නේ තමන් ළඟ තියෙන මේ වටිනා වස්තුව අවබෝධ කරගන්න. ඕක හැසිරෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. ඒක යහපත් පැත්තට යොමු කරවා ගත්තොත් ඔබට කරන්න බැරි දෙයක් නැහැ. ලෝකෙට බුදුවරු පහළ වුණේ හිතෙන්. බුදුහාමුදුරුවන්ගේ ඇඟ බුදු වුණාද? නෑ. ඒක සිද්ධාර්ථගේ ඇඟම තමයි. නේද? වෙසක් දවසට කලින් දවසේ අර ඇසටු ගහ ළඟ වාඩි වුණු සිද්ධාර්ථ කුමාරයාම තමයි වෙසක් දවසේ බුදුවරයෙක් හැටියට නැගිට්ටේ. ඇඟට මුකුත් උනේ නෑ. වෙනස් උනේ මොකක්ද? සිතුවිලි. ඒකෙන් තමයි සාමාන්‍ය මිනිස්සෙක් හැටියට සිද්ධාර්ථව සම්මා සම්බුද්ධත්වයට පැමිණුවේ. බණහන්ට ආපු සමහර ඇත්තෝ බුදුහාමුදුරුවෝ ඉස්සරහා නැගිටලා ගියේ රහත් වෙලා, අනාගාමි වෙලා, සකදාගාමි සෝවාන් වෙලා මාර්ගඵල අවබෝධ කරගෙන එනකොට මේ මිනිස්සුන්ගේ ඇඟ ඒකම තමයි. නැගිටලා ගියත් ආපහු එහෙමමයි. හැබැයි වෙනසක් උනේ අර උත්තරීතර ආර්ය තත්වයට පත් කළේ ඒ පුද්ගලයා තමන්ගේ සිතේ. මේ ඉගෙන ගන්න දරුවෝ අම්මලා තාත්තලාට කොච්චර ඕනකම තිබුණත් පුතේ ඔයා මට ડોක්ටර් කෙනෙක් කරන්න ඕන. එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් කරන්න ඕන. මෙහෙමයි කියලා කොච්චර දේවල් කිව්වත් දරුවා හිතුවේ නැත්නම් එතෙන්ට යන්න. ඉගෙන ගන්න දරුවා කල්පනා අනේ අපේ අම්මලා කෑ ගැහුවට මට නම් අනේ දොස්තර වෙන්න ඕනේ නැහැ. මට යාන්තම් කොහොම හරි ඉතින් ඒ ලෙවල් කොට දාගත්තොත් ඇති කියලා වැඩ කරොත් මොකද වෙන්නේ? ඒ දරුවට කවදාවත් දොස්තර කෙනෙක් වෙන්න බෑ. එහෙනම් මොකද්ද වෙන්න ඕනන්නේ? ඔක අපේ අධ්‍යාපන විද්‍යාවේ මෙතන ගුරුවරු ඇති, විශ්‍රාමික ගුරුවරු ඇති, විදුහල්පති අධ්‍යාපන ශාස්ත්‍රයේ වැඩ කරපු අය ඇතිනේ. අපේ අධ්‍යාපන විද්‍යාව විෂයේ තියෙන මෙහෙම දෙයක්. යම් කෙනෙකුට පිපාසයක් හැදුනොත් පිපාසයට ඉතින් වතුර දෙන්න එපෙයි. පිපාසයක් හැදිච්ච කෙනාට අනිත් අයට කරන්න පුළුවන් වතුර ටිකක් ගෙනත් දෙන එකනේ. ගෙනත් දුන්නට මොකද අරයා බීවේ නැත්තම් පිපාසය ඇරෙන්නේ නැහැ. එයාට බොන්න ඕන නැත්තම්. හොඳයි එහෙම කරලා බැරිම තැන බෙල්ලෙන් අල්ලගෙන ගිහලා වතුරක ඔබාගෙන ඉන්නවා කියන්නකො. එහෙමයි තියෙන්නේ ඒකේ. ඔබාගෙන ඉන්නව බොන්නේ කියලා. බොන්න නැත්තම් මොකද කරන්නේ? එයාට බොන්න ඕනකමක් නැත්තම් පිපාසය ඇරෙන්නේ නැහැ කියලා.
ඒ වගේ තමයි. ඉගෙන ගන්න දරුවට අම්මලා තාත්තලා කොච්චර බලපෑම් කරත් උගන්වන්න බෑ. එයා ඉගෙන ගන්න එයාට හිතෙන්න ඕනේ. එයාට ඒකේ වටිනාකම දැනෙන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තම එයා ඒ වැඩේ පටන් ගන්නවා. ඒ නිසා වැඩිහිටියනි දරුවනි සිත තමයි ප්‍රධාන ප්‍රබල. අපි ජීවත් වෙලා ඉඳලා මරණයටපත් වෙනකොට මොකද වෙන්නේ? මේ කරන කියන සියල්ලක්ම කරන්නේ අපි හිතලා. හිත මුල් කරගෙන. මේවා මොකුත් කරන්න බෑ ශරීරයෙන් හිත ඉවත් වෙච්ච දවසට. නැවත සම්බන්ධ නොවන ආකාරයට ඉවත් වුනහම ඒකට කියන්නේ මරණය කියලා. බුදුහාමුදුරන්ගේ වචනේම කියලා ඉන්නම් මොකද මම මගේ නිදාසට නැත්තම් මං ගියන් පස්සේ නෝ විවේචනය කරන්නේ නේද? හාමුදුරුවෝ එහෙම කිව්වට ඒ වුණාට ඉතින් අචිතින් තම්බේ බවදී තමයි හරි. එහෙමනේ. නෑ. ආපහු නිකන් හිතන්න රාත්‍රී කෑම එහෙම කාලා පොඩ්ඩක් විවේකව කල්පනා කරන්න මේ කියන ඒවා එහෙමම බාර ගන්න එපා කවුරු කිව්වත්. ආපහු හිතන්න ඕන. තර්ක කරන්න ඕන තමන්ම. නිවැරදි නිශ්චිත නිගමනයකට එන්න පුළුවන් එතකොටයි. නැත්තම් ඇහූ පමණින්වත් කියන තරමටවත් එහෙම බාර ගන්න එපා මොකක්වත්. විවේකව කල්පනා කරන්න. මරණය ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මෙහෙමයි. යම්කිසි කෙනෙක් සංසාරේ පුරාවට මේන ගමනේ එක් රැස් කරගෙන ආපු කර්ම ශක්තිය විඥාන ධාතුව යා තේසං සත්තානං තම්හි තම්මි සත්තනිකායේ චුති චවනතා භේදෝ අන්තරදානං කලේබරස්ස නික්කේපෝ ඉදං උච්චති මරණං. මරණය කියලා කියන්නේ මේ කඳත් එක්ක බැඳිලා තියෙන සිත කඳින් ඉවත් වෙලා නැවත සම්බන්ධ නොවන ආකාරයට ආයුෂය සහ උෂ්ණය කියන දෙකත් එක්කම පිටව ගියාම මේ කඳට කියන්නේ මෘත කලේබරය. මල කඳ. කලේබරස්ස නික්කේපෝ ඉදං උච්චති මරණං. ඒකට තමයි මරණය කියන්නේ කියලා. ඒ නිසා මේ සියල්ල කරන්න පුළුවන්නේ හිත තියෙන තුරු පමණයි කඳ තුල. ඒක ඉවත් වුණාට පස්සේ මොකුත් කරන්න බෑ. ඒ හිතෙන් කරනු ලබන හිතලා කරනු ලබන සෑම ක්‍රියාකාරකමක්ම බුදුහාමුදුරුවෝ කර්ම කිව්වේ නිසයි. කර්ම සිද්ධ කරගත්තාම ඒකෙන් ජනිත වන කර්ම ශක්තිය ඉතුරු වෙනවා. ඉතුරු වෙන්නේ කොයිද? හිතේ. කයට ආහාර ගත්තාම ආහාර ජීර්ණය වෙනවා කියලා එකක් වෙනවනේ. දිරවනවනේ. දිරෙව්වම මොකද වෙන්නේ? උවමනා කරන පෝෂ්‍ය පදාර්ථ ටික ගත තුල රඳවගෙන අවශේෂ කොටස් බැහැර කරනවා. සිතට කරත් වෙන්නේත් ඕක තමයි. සිතෙත් සිතුවිලි තද්ද බල ලෙස තියාගන්න ඒවා තියෙනවා. සිතුවිලි වල ශක්තිය. ඒක තියාගත්තාම ඒක මොකද වෙන්නේ? මේ ජීවිතයේදීත් යම් යම් අවස්ථාවලදී බලපෑම් කරනවා ජීවිතේ පවත්වගෙන යන්න. පරලෝක ජීවිතයේදීත් ඒක බලපෑම් කරනවා. හොඳ සිතුවිලි වල ශක්තියක් තියෙනවා නම් හොඳ සිතුවිලි වල ශක්තිය ඒකට කියන්නේ කුසල කර්ම ශක්තියක් කියලා. ඒක අපට යහපත සැපත සැනසෙල්ල සතුට සඳහාමයි බලපවත්වන්නේ. අකුසල සහගත සිතුවිල්ලක් බරපතල ලෙස තිබ්බොත් එහෙම ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය බොහොම භයානකයි. මම ඒකට ගෙන ඔය ඇත්තන්ට අලුත්ම සටහනක් පෙන්ලා යන්න. මම ඉතින් කොළඹ ඉඳලා ඉවල නිකම්ම කියනවට වඩා මේ තියෙන්නේ ලෝව මවිත කළ පුනර්භව දර්ශන කියලා අලුත්ම පොතක් මේ. පිට වෙලා දැන් සුමානයක් විතර. මේකේ තියෙන්නේ ලංකාවේ පුනර්භව තොරතුරු. මම මේ කියන කාරණය සිතුවිලි තමයි ගමන් කරන්නේ කියන එකට උදාහරණයක් පෙන්වන්නයි ගෙනාවේ. තමයි බලංගොඩ මීට අවුරුදු 11කට විතර කලින් මිනිමැරුමක් වෙලා තියෙනවා. එක්තරා මිනිස්සෙක්
තමන්ගේ තරහකාරයෙක් එන මග රැකලා කඩුවකින් කොටලා තියෙනවා කෑලි කෑලි වලට. මේ තියෙන්නේ මේ රූප සටහනේ දාලා තියෙන්නේ තුවාල වෙච්චි තැන්. මරින පරීක්ෂණයේදී පරීක්ෂකවරයා සටහන් කරපු ඒවා. එතකොට මේ ඒ මිනිස්සයා අත් දෙක වෙනම කපලා කකුල් වෙනම කපලා කෑලි කෑලි වලට කපලා මරලා තියෙන කඩුවකින්. ඊට පස්සේ හිරේ ගියා. අවුරුදු 15කට කොහෙද පස්සේ ආපහු හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා තමන්ගේ හාමිනේට දාව දරුවෙක් පිළිසඳගෙන තියෙනවා. ඒ උපන්න දරුවා තමයි මේ ඉන්නේ. අත් දෙකක් නැහැ කකුල් දෙකක් නැහැ. මේ ඒ දරුවා. එතකොට මේ පිළිබඳව මේ සාමාන්‍යයෙන් මෙහෙම දේවල් ලෝකේ වෙනවා අඩුයි. ඇමරිකාවේ වර්ජීනියා විශ්වවිද්‍යාලයේ ස්මිත් ස්ටීවන්සන් මහාචාර්යවරයා එයා ලෝකේ පුනර්භව තොරතුරු එකතු කරන මහාචාර්යවරයෙක්. එතුමා මේක ආරංචි වෙලා ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා බලංගොඩට ගිහිල්ලා මේ තොරතුරු ඔක්කොම එයා ගවේෂණය කරලා එයා පොතක් ලියලා තියෙනවා වෙනම ඒක විතරක් නෙවෙයි තව තොරතුරු රැසක් එකතු කරලා ඒකට තව එකක් පෙන්නලා ඉන්නම්කෝ. එතකොට තව ටිකක් මොකද මේ දෙකම එක ළඟ තියෙන නිසා මේ ඉන්නේ පුතෙක්. මේ පුතා මං හිතන්නේ රත්නපුර ප්‍රදේශයේද කොහෙද? මේ පුතාගේ මෙතන මේ එක තැනක් මේ ඇතුලේ තියෙන්නේ. මේ පියවුරුව ඉස්සරහට ඇවිල්ලා. ඒක නියම විදිහට තියෙනවා. මේක නෑ. මෙයා වයස අවුරුදු 3ේදී කියලා තියෙනවා ඒක පෙන්නලා අම්මට මට මෙහෙම උනේ මං පිහියෙන් යන්නා මගේ මිතුරියට ඒක හින්දායි කියලා. ඔතෙන්නමයි යන්නේ කිව්වලු. ප්‍රේම සම්බන්ධතාවයක් තියලා ඊට කලින් ජීවිතේදී පස්සේ එයා බඳින්න බෑ කියපු හින්දා මේ පිහියෙන් යන්නලු මෙතෙන්ට ඇනලා තියෙන්නේ පියවුරු ළඟට. ඒකින්ද තමයි මගේ මෙහෙම වෙලා තියෙන්නේ කියලා එයාම කියලා තියෙනවා. ස්ටීවන්සන් මහාචාර්යවරයා ඇවිල්ලා මේ හැම තැනකටම ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා ඒ දරුවන් එක්ක කතා කරලා සාකච්ඡා කරලා තොරතුරු අරන් තියෙන්නේ. අන්තිමේට ඔහු කතෝලික මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් මහාචාර්යවරයා කියනවා මේකට වෙන කිසිදු හේතුවක් නැහැ. අර කඩුවෙන් කපාපු මිනිස්සයාට ඒ වෙලාවේ බලපාපු වෛරී චේතනාව හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලත් එයාගෙන් ඉවත් වෙලා නැහැ. එයා ඒකෙන් ලබාපු ආස්වාදය හෝ දුක මේ දරුවා මව් කුසට එන දවසේ ලිංගිකව හැසිරෙන වෙලාවෙත් ක්‍රියාත්මක වෙන්න ඇති කියලා. එයාගේ හිතේ ඒ සිතුවිලි තමයි තියෙන්න ඇත්තේ. ඒ නිසා තමයි උපන්න දරුවාගේ අත් දෙකක් නැත්තේ කකුල් දෙකක් නැත්තේ කියලා. වෙන කිසිදු ශාස්ත්‍රයකට මේක අහුවෙලා නැහැ. නැත්තම් ඇමරිකාවේ වගේ රටක ඉඳලා ඇවිල්ලා මහාචාර්යවරයෙක් එහෙම කියලා යන්නේ නැහැ. ඔවුන් බලනවානේ කොහොම හරි මේක දෙවියන් වහන්සේගේ පැත්තට දාගන්න. එහෙම කිව්වේ නැහැ. එයා කියලා තියෙන්නේ අර බුදුහාමුදුරෝ දේශනා කරපු දේ ගමන් කරන්නේ සිතුවිලි මිසක් ශක්තිය තියෙන්නේ හෝ දුර්වල වෙන්නේ සිතුවිලි මිසක් ඇඟ නෙමෙයි. ඒක නිසා හිතන කිසි දෙයක් වෙන්නේ නැයි කියන එක බුදු වදනක් නෙවෙයි කියන එකයි මට කියන්න ඕනකම තියෙන්නේ පළවෙනි කාරණේ. අනිත් එක ඔබ අපි පුරුදු වෙන්න ඕනේ හිත හරියට හඳුනාගෙන හිත නිවැරදිව සංවර්ධනය කරන්න, ගොඩනගන්න. ඒ කියන්නේ එන නරක සිතුවිලි නම් ඒවා නරක බව හඳුනාගෙන හොඳයි වගේ පෙන්නගෙන එන්න පුළුවන්. අපි රැවටෙන්නත් පුළුවන්. මුලාවට රැවටීමටපත් වෙන්නේ නැතුව හොද්දට ඒකට තමයි බුද්ධිය වමනා කරන්නේ. ප්‍රඥාව වමනා කරන්නේ. සමාජ අවබෝධය වමනා කරන්නේ. දැනුම ඕන කරන්නේ. එහෙම වුණාම අන්න පුළුවන්කම තියෙනවා අපිට මේ සිත වරදවා යොදාගත්තොත්
අපිව හතුරු ඒ වගේම සාහසිකයෝ අපරාධකාරයෝ බේබද්දෝ කාමහතුරයෝ ඒ පැත්තට ඇදලා දානවා. මේ සිත හරියට හඳුනාගෙන ඒක හරි පැත්තට සංවර්ධනය කළොත් ඔබට ඔබ හිතන ඕනෑම තත්වයක් කරා ළඟා වෙන්න පුළුවන්. ඕනම තත්වයක් කරා. විභාගවලට යන දරුවන්ට විභාගය හොඳින් ජයග්‍රහණය කරන්න පුළුවන්. හිතන්න ඕන. හිතලා හිත යොදවන්න ඕන මේ පැත්තට. ප්‍රතිඵල තියෙනවා. රස්සාවක් කරන කෙනාට රස්සාවේ උසස් වීමක් ඕන කියලා හිතනවා නම් ගන්න ඕන කියලා එයා තමන්ගේ හිත ඒකට යොමු කරලා රස්සාව කරන්න ඕන උසස් වීම ගන්න උවමනා කරන සුදුසුකම් එක්ක සම්පූර්ණ කරන්න ඕන. දැන් අද පත්තරේ තියෙනවා අන්න මොකද්ද ආයතනයක මොකද්ද කසල සුද්ධ කරන කෙනෙක් හැටියට ඒ ආයතනයට ඇවිල්ලා රුහුණු විශ්වවිද්‍යාලයේ මේ පිරිසිදු කරන අංශයට සාමාන්‍ය අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයෝනේ. රුහුණු විශ්වවිද්‍යාලයේ කසල සෝදකයෙක් හැටියට ආපු තරුණ ළමයෙක් ගිය සතියේ රුහුණු විශ්වවිද්‍යාලයෙන්ම උපාධියක් අරගෙන ඒක දාන්න තරම ලංකා ඉතිහාසයේ එහෙම වෙච්ච පළවෙනි අවස්ථාව කියලා මුල් පිටියම දාලා තියෙනවා ඊ පත්තරේ. හිතලා බලන්නකෝ. ඒ ළමයා මට දැන් ජොබ් එකක් හම්බුණා රස්සාවක් හම්බුණා මොකද්ද විශ්වවිද්‍යාලේ කානුව හොදන්න කියලා. ඕකෙම හිටියානම් කවදාවත් ඒ මිනිස්සයාට වෙන දෙයක් බලාගෙන ඉන්න මිසක් නේද? යන්න හම්බෙන්නේ නැහැ. එයා හිතන්න ඇති මම හැමදාම කානු හොද ඉන්න ඕනේ නැහැ. මේ කොල්ලෝ කෙල්ලෝ මගේ වයසේ වුන් ඇවිල්ලා ඉගෙන ගන්න උපාධි ගන්නෙ. ලස්සන ජීවිත හදාගන්න යන්නේ සමාජයට කියලා හිතන්න ඇති මාත් එතෙන්ද යන්න ඕන කියලා. එයා පටන් ගන්න ඇති කොතනින් හරි. සාමාන්‍ය පෙළ ලියලා හිටියා නම් උසස් පෙළ කරන්න මහන්සි වෙන්න ඇති. අරක කරන ගමන් අරකින් කීයක් හරි හම්බ වෙනවා. රස්සාවකුත් තියෙනවා. ඉගෙන ගන්න ඇති. හිතන්න විතරයි ඕන. ඊට පස්සේ උසස් පෙළ සමත් වෙන්න ඇති. දැන් අන්න පෙරේදා වෙනකොට උපාධියකුත් අරන් ඒ විශ්වවිද්‍යාලෙම කුණු හොදපු කොල්ලෙක් හිතලා බලන්නකො. කාණු සුද්ධ කරපු ළමෙක්. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළා හතුරෙකුට කරන්න පුළුවන් ලොකුම වින්නැහිය කරනවා ඔහුව මරා දැමීම. ඒ වගේ පුද්ගලයෙකුගේ සිත නොමගට වරදවා යෙදුවොත් එහෙම ඒ තැනැත්තාට කරන්න පුළුවන් ලොකුම විනාශය කරනවා. දිසෝ දිසං යන්තං කෛරා වේරිවා පන වේරිනං මිච්ඡා පනහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. මේ හොදට ඉන්න මිනිස්සු පව්කාරයෝ කාලකන්‍යෝ කරන්නේ ඔබේ හිත මිසක් වෙන කවුරුවත් නෙවෙයි. කාටවත් කරන්න බෑ අපේ හිත හරිනම්. හරියට හදාගෙන තියෙනවා නම් ශක්ති සම්පන්න නම් පිරිසිදු නම්. අනිත් පැත්තෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළා නතං මාතා පිතා කෛරා අඤ්ඤේවා පිච ඥාතකා සම්මා පනිහිතං චිත්තං සේයසෝනං තතෝ කරේ. දරුවෙකුට ලොකුම උපකාරය කරන කෙනා අම්මයි තාත්තයි. ඉන් එහාට කවුරුවත් නැහනේ. අනිත් අයත් උදව් කරනවා. හැබැයි අම්මා තාත්තා කරන උදව්ව තරම් දරුවෙකුට ලෝකේ කවුද උදව් කරන්නේ? අම්මගේ තාත්තගේ ආදරය තරම් දරුවෙකුට කවුද සැබවින්ම ආදරය කරන්නේ? නෑ, කවුරුවත් නෑ. එහෙම ආදරය කරනවා නම් අර අපරාධකාරයෙක් යයි කියන කෙනාට වෙඩි තිබ්බනේ ගම් උසාවියේදී. වෙඩි තියලා මැරුවානේ. අන්තිමේට මිනිහ බාරගත්තේ කවුද? අවුරුදු 12ක් ඒ මිනිස්සයා හම්බ කරපු කුඩු හරි මොනවාරි හම්බ කරානේ කෝටි ගාණක්. හම්බ කරලා භුක්ති විඳපු භාර්යාව මොකද කිව්වේ? භාර්යාව කිව්වේ අපරාධකාරයෙක්ගේ මිනිහ ගෙදර ගේන්න බෑ මට කියලා.
අන්තිමේට අම්මා තමයි ඇවිල්ලා අපරාධකාරයෙක් වුණත් මේ මගේ පුතා කියලා මිනිහා අරන් ගියේ ගෙදර. එහෙමයි. ඊයේ දැක්කද ඔබ නුවර මහල් නිවාසයක 5 වෙනි මහල ගෙයක් ගිනි ගත්තා. අන්න අද ප්‍රවෘත්ති වලට දාලා තියෙනවා. මහල් නිවාසයක 5 වෙනි මහල ගෙයක් ගිනි ගත්තා. තාත්තයි දරුවෝ 4 දෙනයි ඉඳලා තියෙන්නේ. පල්ලෙහා මිනිස්සු කෑ ගහලා තියෙනවා. පයින්ඩ කියලා. පයින්නේ කොහොමද? මහල් 5ක ඉඳලා. තාත්තා ලොකු බෙඩ් සීට් එකක් දාලා ජනේලෙන් බිමට. මිනිස්සු බෙඩ් සීට් එක අල්ලගෙන 25ක් 30ක් තාත්තා දරුවෝ 4 දෙනාම දාන බෙඩ් සීට් එකට තට්ටු 5ක ඉඳලා. පළවෙනිම ලොකු දරුවා දාලා තියෙනවා. තාත්තා ඊට පස්සේ දැන් බේරිලා ඉන්නේ 5 දෙනාම බේරිලා. ලොකු දරුවා දැම්මට පස්සේ එයා බිමට දැම්මා. ඊට පස්සේ අනිත් දරුවෝ 3 දෙනාම දැන්න තාත්තත් පැන්නා. 5 දෙනාම දැන් බේරිලා. ඒ තාත්තා කියනවා මගේ දෙයියෝ තමයි පල්ලෙහා හිටපු මිනිස්සු ටික. මං දෙමළ සිංහල මිනිස්සු මං බේරගත්තේ. 5 දෙනාගේම ජීවිතවල නුවර ස්පිරිතාලට ඇතුල් කරලා දැන් පැය 24ක් තියලා තියෙන පරීක්ෂා කරන්න කම්පැනි එක මේක ඇති කියලා මුකුත් නැතිලු. ගේ පිච්චිලා ජීවිත බේරුණා. ඒ තාත්තා කියනවා මම මුකුත් කරන්නේ නැතුව ඉන්න හිටියේ මැරෙනවා නම් දරුවෝ 4 දෙනාත් එක්කම මැරෙනවා කියලා. මම බේරුණාට වැඩක් නැහැ දරුවෝ මැරිලා. දරුවෝ විතරක් බේරලා වැඩකුත් නැහැ මම මැරිලා. ඒ නිසා 5 දෙනාම මැරමු කියලා හිතාගෙන හිටියා. පල්ලෙහා මිනිස්සු කෑ ගහුවෙන්ද තමයි බෙඩ් සීට් එක දැම්මේ. ලොකු බෙඩ් සීට් එකක්. ඒ මිනිස්සු දෙවිවරු ලොකුම දරුවා ඉස්සෙල්ලා දැම්මලු පල්ලෙහාට ජනලෙන්. දැම්මට පස්සේ තාත්තා හිතුවලු. ඒ තාත්තා දැන් කියනවා ටීවී වලට. දැන් හිතුවා ලොකු පුතා මැරුණා නම් අපි අනිත් 3 දෙනාත් එක්කම ගිනිබත් වෙලා මැරිලා යනවා. ලොකු පුතා බේරුණා දෙවෙනි එක්කෙනත් දැම්ම ඔක්කොමලා බේරුණා. එහෙමයි. ලසන්ත මහත්තයෝ තාත්තලාගේ අම්මලාගේ දරු සෙනෙහස කියන එක එහෙම එකක්. අම්මලා නම් ඕක පෙන්නනවා අඬලා හරි. තාත්තලා පෙන්නන්නේ නැහැ. තාත්තලා දරාගෙන ඉන්නවා. එයින් අදහස් කරන්නේ තාත්තලාගේ හදවතේ දරු සෙනෙහස නැහැ කියලා. තියෙනවා. පුත්තවත්තු මනුස්සානං කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. අම්මට තාත්තට ඉන්න වටිනාම සම්පත දරුවා. ඒ දරුවා හදාගන්න නේනම් මෙච්චර මහන්සි වෙන්නේ. මෙච්චර දුක් විඳින්නේ මිනිස්සු අම්මලා තාත්තලා. හදනවා කියලා මොකද්ද කරන්න ඕනේ? කය හදන්න නම් පුළුවන් පේනවා. හිත හදන්නයි අමාරු. ඒ හිත හදන්නත් අම්මලා තාත්තලා අනේක වෙහසක් දරනවා. ඒක දන්න අය. ඇයි හිත හැදුවේ නැත්තම් කය කොච්චර හැදුවත් වැඩක් නැහැ. ඒ දරුවා අවාසනාවන්ත කෙනෙක් වෙනවා. කාලකන්ණියෙක් වෙනවා. සමාජ විරෝධී පුද්ගලයෙක් වෙනවා. සමාජයේ අප්‍රිය කරන දූෂිතයෙක් වෙනවා. ජීවිතේ කාලකන්ණි කරගෙන විනාශ කරගන්නවා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළා දැන් මේ කරන්නෙත් ඒක ලසන්ත මහත්තයාගේ පුතණුවන්ට දැන් දෙන්න මුකුත් බෑ. මේ මොන දේ තිබුණත් දෙන්න බෑ. දෙන්න පුළුවන් එකම දේ පින් දහම් කරලා පින් අනුමෝදන් කිරීම. ඒක අපි පිළිගන්න නිසා විශ්වාස කරන නිසා තමයි පින් අනුමෝදන් කරන්න පුළුවන් කියන කාරණය විශ්වාස කරන නිසායි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. මේක සත්පුරුෂ ක්‍රියාවක්. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ කටයුත්තක්. ඒ වගේම ආර්ය ජාතියට අයිති උත්තමයන්ගේ කටයුත්තක්. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාම මීට වඩා කාලය ගන්න උවමනා කරන්නේ නැහැ. පන්සිල් සමාදන් වෙලා සිල්වත් භාවයක ඉඳගෙන මේ තුන් ලෝකයේටම ගුරුවරයෙක් වෙච්චි තිලෝ ගුරු කියලා අපි හඳුන්වන ඒ උත්තරීතර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවකට දේශනාවකටයි අවධානය යොමු කළේ. ජීවිතය හොඳින් තේරුම් ගන්න, ජීවිතය තේරුම් අරගෙන සිත නොමගට යහ නොදී අපි හිතන දේවල් තමයි ලෝකේ සිද්ධ වෙන්නේ, සිද්ධ කරන්නේ, සිද්ධ කළ හැක්කේ.
ඒ පාඩම සිත්හි දරාගෙන සිත නිවැරදි මාවතට යොමු කරගන්න ඔබේ ජීවිත වාසනාවන්තයි. ඔබට වටිනාකම් එනවා. ඒ වගේම පරලෝ ජීවිතත් සුවදායකයි. දෙලොව ජයග්‍රහණය කිරීමෙන් ලබන නිවන් පසක් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ සිත නිවැරදි මගට යොමු කර ගැනීමෙන් පමණමයි කියන කාරණයක් සිහිපත් කරමින් අපි හැමදෙනාම එකතු වෙලා මේ උතුම් පින්කමේ යෙදිලා පින් සිද්ධ කරගත්තා. බිපුන් රුද්‍රිගු පුතණුවන් මීට දෙවසරකට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු ඒ පුතණුවන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. සකුන්තලා රුද්‍රිගු මෑණියන් වහන්සේ ඒ වගේම හෙන්රි රුද්‍රිගු පියතුමාණන් වහන්සේ ඇතුළු ජන්මාන්තරගත වෙන්න යෙදුණු සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරමු. ඔය ඇත්තන්ගේ පවුල්වල මිය පරලෝ ගියා වූ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිත සුවපත් කරගනිත්වා. මේ රුදුරු කුණාටු අවස්ථාවේදී ඊට ගොදුරු වුණු ජීවිත අහිමි වුණු අපේම රටවැසියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ හැමෝගෙම සසරගත ජීවිත සුවපත් කරගෙන අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරමු. ලසන්ත මහත්මයා ප්‍රධාන කරගත්තේ පවුලේ ඇත්තන්ටත් ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා ඔබ හැම දිනාටමත් කායික මානසික නිරෝගී භාවයේ සැලසේවා. සියලු යහපත උදා වේවා. මෙලව පරලෝ දෙලව අභිවෘද්ධිය සාදාගෙන ජාත්‍යාදී දුකින් එතරව ලබන අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. දන සීලිස්ස නිච්ඡං උද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. අපි හැමදිනාම පන්සිල් සමාදන් වෙලා සීලවන්ත භාවයක පිහිටලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු උතුම් බණ පදයක් ශ්‍රවණය කරලා පින් සිද්ධ කරගන්න යෙදුණා. ඒ ප්‍රධාන වශයෙන්ම අරමුණෙහි තබාගත් පුතණුවන් ඇතුළු මව්පියන්ටත් පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන්. ඉතින් මේ පින්කම නිමා කරන්න කලින් ඔය ඇත්තන්ට පුංචි පණිවිඩයක් මතක් කරන්න කැමතියි. අපේ පණ්ඩිත හාමුදුරුවන්ටත් එක්කම ලසන්ත මහත්තයටයි ඔක්කොටම ඒ තමයි මම උපසම්පදා වෙලා අවුරුදු 50ක් පිරෙනවා ලබන අවුරුද්දේ ජූනි මාසෙට. උපසම්පදා වෙලා 50ක් මාන වෙලා නේ පාන වෙලා නම් 58ක් විතර වෙනවා. ඒ වෙනුවෙන් මැයි 23 වෙනිදා ලබන අවුරුද්ද කියන්නේ ඉතින් තව සතියක් විතර තියෙන්නේ. මැයි 23 වෙනිදා දවස පුරාම අනුරාධපුර රුවන්වැලි සෑමලුවේ ලොකු පින්කමක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ තමයි ජයශ්‍රී මා බෝධීන් වහන්සේට කිරිපිඩු පූජාවක් කරනවා. දවල් 100ක් නමකට රුවන්වැලි සෑයේදී දානේ පූජා කරනවා. හවස පොඩි හාමුදුරුවෝ 59ක් උන්වහන්සේලාගේ ගුරු හාමුදුරුවෝයි දෙමව්පියෝයි පෙරහැරකින් රුවන්වැලි සෑයට වඩම්මලා පොඩි හාමුදුරුවන්ට ඉගෙනුම් උපකරණ පූජා කරනවා. ඉගෙන ගන්න දරුවා ශාසනයට පූජා කිරීම වෙනුවෙන් දෙමව්පියෝ ඒ පවුල් 50යිම දෙමව්පියන්ට අපි තෑගි භෝග දෙනවා මහානායක හාමුදුරුවෝ අතින්. ඊට අමතරව ඒගොල්ලන්ට අපි ජීවිත කාලෙම මතක තියෙන්න සිහි වටනයක් පරිත්‍යාග කරනවා තියාගන්න දරුවා ශාසනයට පූජා කිරීම ඇගීමක් හැටියට. හවස නෙළුම් මල් 50000කින් රුවන්වැලි සෑයට පූජාවක් කරනවා. ඕක තමයි පින්කම. ඉතින්
දැම්මම තියා ලෑස්ති වෙන්න අනුරාධපුර යන්න. වැඩමෝ වැඩ සිටින අපේ ගෞරවනීය මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි. මම හිතන්නේ අපි කාටත් හෝරාවක කාලපරාසයක් මේ ගතට වඩා සිත ප්‍රබලයි කියන කාරණාව පැහැදිලි කරමින් ධර්ම දේශනාව සිදු කරලා නිමාව දකින මොහොතේ විශේෂයෙන් අපි මේ මොහොතේ ලසන්ත මෙතුමාගේ නෝනා මහත්මියගේ ඒ වගේම ආදරබර පුතණුවන් ඇතුළු මේ පවුලේ හැම දෙනාගේම අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ වාර්ෂිකව විශේෂයෙන් ගිය වසරේ අපේ දොඩම්පාල රාහුල නායක හාමුදුරන් වහන්සේ තමයි මේ දේශනාව සිදු කරන්නට යෙදුනේ. බොහොම සදහැ සිතින් තමයි මේ පින් කටයුතු ලසන්ත මෙතුමන් ඇතුළු පවුලේ උදවිය සිදු කරනු ලබන්නේ. එනිසා අපිට නිරන්තරයෙන් සීගන්නන්ට යෙදුනේ ධර්මයේ දැනගන්නට ඕනේ. ධර්මයේ දැනගත්තේ නැතිනම් මේ සසර ගමන ප්‍රශ්නාර්ථයක් කියන කාරණාව ලසන්ත මෙතිදුන් ඇතුළු පවුලේ උදවිය සීගන්නන්ට යෙදුනා. එනිසා ඒ ධර්මයේ කුමක්ද කියන කාරණාවත් යථාර්ථවාදීව අපට පැහැදිලි කර දෙනෙමින් මේ ගතට වඩා සිත ප්‍රබලයි ඒ තුල තමයි අපේ මේ සසර ගමන ජීවන ගමන තීරණය වෙන්නේ කියන කරුණු කාරණා විවරණය කරමින් අපිට මේ දේශනාව සිදු කරන්නට යෙදුන විශේෂයෙන් මාර්ගම ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු කතිකාචාර්ය ඒ වගේම කඩුගන්නාව මුදලිවත් විශේෂයෙන් විහාරාධිපති මෙන්ම අනුරාධපුර සානන්ද පිරිවෙන් හිටපු පරිවනාධිපති ඒ වගේම විචිත්‍ර ධර්ම කතික අවසරයි නම කියනට අපේ නෙළුවා කන්දේ නායක මාහිමිපාණන් වහන්සේට විශේෂ වශයෙන් අපි හැම දෙනාම උන්වහන්සේටත් මේ පින් අරමුණු කරා ළඟාවන්නට හේතු වේවා හේතු වාසනාම වේවා කියන අරමුණින් යුක්තව සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. ඒ අනුව අපි ගෞරවයෙන් විශේෂයෙන් සිහිපත් කරන්නේ දේශනාව අවසානයේ විශේෂයෙන්ම රුද්‍රගුරු ලසන්ත මෙතුමන් ඇතුළු හැම දෙනාටම පිරිකර පූජාව සිද්ධ කරන ලෙස සිහි ගන්නවනු ලබනවා.